අපි අහන ප්‍රශ්නයක් තමයි පිරිමි මොලයයි කාන්තා මොලයයි අතර ඇත්තටම වෙනසක් තියනවද? ඒ කියන්නේ හැකියාවන් වල වෙනස්කම් ගැන කියන කතා ඇත්තද? ඉතින් අපි අද බලමු මේ කතාව පිටිපස්සේ තියෙන ඇත්තම විද්‍යාව මොකක්ද කියලා. හොඳයි. මේ මාතෘකාව කතා කරද්දී හැමෝගෙම වගේ ඔලුවට එන පළවෙනිම දේ තමයි මොලේ සයිස් එක, ඒ කියන්නේ ප්‍රමාණය. ඉතින් අපි කෙලින්ම මේ ප්‍රශ්නේම පටන් ගමු. ඇත්තටම ලොකු මොලයක් තියෙනවා කියන්නේ වැඩි බුද්ධියක් තියෙනවා කියන එකද? හරි. එහෙනම් මුලින්ම බලමු මේ ලොකු මොලේ කතාවේ ඇත්ත නැත්ත. දැන් මේ දත්ත දිහා බලන්නකෝ. ඇත්තටම සාමාන්‍යයක් විදිහට ගත්තහම පිරිමි මොලය කාන්තා මොලයට වඩා 8%ක් 10ක් විතර භෞතිකව ලොකුයි. හැබැයි මේකට ප්‍රධාන හේතුව තමයි සාමාන්‍යයෙන් පිරිමි අයගේ ශරීර ප්‍රමාණය විශාල වීම. ඒකයි කාරණය. හැබැයි මෙන්න තමයි වැදගත්ම දේ. විද්‍යාවෙන් හරිම පැහැදිලිව පෙන්වලා දෙන දෙයක් තමයි මොලය ප්‍රමාණයයි බුද්ධියයි අතර කිසිම කෙලින්ම සම්බන්ධයක් නැහැ කියන එක. ඒ කියන්නේ සයිස් එකෙන් වැඩක් නැහැ. හරි. එහෙනම් ප්‍රමාණී නෙවෙයි කතාව නම් එතකොට මොකද්ද වැදගත්? සමහර විට ඒක මොලේ ඇතුලේ තියෙන කනෙක්ෂන්ස්, ඒ කියන්නේ වයරින් එක වෙන්නේ නැති. අපි ඊළඟට මේ පැත්තට හැරෙමු. මොලයක් වැඩ කරන විදිහ ඇත්තටම තීරණ වෙන්නේ ඒකේ සයිස් එකෙන් නෙවෙයි, ඒකේ ඇතුලේ තියෙන නියුරෝන අතර තියෙන අතිශය සංකීර්ණ සම්බන්ධතා ජාලයෙන්. අන්න ඒක තමයි ඇත්තම රහස. මේක නම් ඇත්තටම හරිම අපූර්ව දෙයක්. සමහර අධ්‍යයන වලින් පෙන්නනවා ස්ත්‍රී පුරුෂ භාවය අනුව මේ මොලේ කනෙක්ෂන්ස් වල පොඩි පොදු රටාවන් තියෙනවා කියලා. මෙහෙමයි කාන්තා මොලේ අර්ධගෝල දෙක අතර තියෙන සම්බන්ධතා ශක්තිමත් වෙන්නත්, පිරිමි මොලේ එකම අර්ධගෝලයක් ඇතුලේ තියෙන සම්බන්ධතා ශක්තිමත් වෙන්නත් පොඩි ප්‍රවණතාවක් පේනවා. ඉතින් මේ වෙනස් වයරින් රටා නිසා සමහර පැතිවලින් ශක්තියින් ඉස්මතු වෙන ඉඩ තියෙනවා. උදාහරණයක් විදිහට කාන්තාවන් අතර බහුකාර්ය වැඩ කිරීමේ හැකියාව, ඒ කියන්නේ එකපාර වැඩ කීපයක් කිරීම සහ භාෂා හැකියාවන් දකින්න ලැබෙනවා. අනික් අතට පිරිමින් අතර ගැටලු විසඳීම, ඒ වගේම ස්ථානීය කුසලතා, ඒ කියන්නේ මැප් එකක් බලලා පාරක් හොයා ගන්නවා වගේ දේවල් වලට දක්ෂකමක් පේනවා. හැබැයි මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕන, මේවා හැමෝටම අදාළ නීති රීති නෙවෙයි, මේවා නිකම් සාමාන්‍ය ප්‍රවණතා විතරයි. හොඳයි. එහෙනම් අපි යමු අන්තිම කාරණයට, බුද්ධි මට්ටම. ඒ කියන්නේ IQ එකට. මොකද්ද මේ IQ ලකුණු ගැන තියෙන ඇත්ත කතාව? ඇත්තටම ස්ත්‍රී පුරුෂ භාවයයි IQ එකයි සම්බන්ධයෙන් කරපු පරීක්ෂණ අධ්‍යයනය මැටයි. ඒ හැම එකකින්ම ලැබෙන ප්‍රතිඵලයේ එක වගේම හරිම ස්ථාවරයි. විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙන දේ තමයි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම සාමාන්‍ය IQ මට්ටමේ කිසිම වෙනසක් නැහැ කියන එක ඒ දෙක සමානයි. එහෙනම් අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන දේ තමයි මේක. බුද්ධියේ තියෙන වෙනස්කම් තීරණය වෙන්නේ ස්ත්‍රී පුරුෂ භාවය මත නෙවෙයි. ඒක තනිකරම පුද්ගලයාගේ වෙනස් වෙන දෙයක්. හොඳයි. මේ කතාව අපිව අරගෙන යනවා හරිම වැදගත් සංකල්පයකට. උපතින් ලැබෙන දෙයට වඩා කෙනෙක්ගේ උත්සාහය වැදගත් වෙන්නේ කොහොමද කියලා මේකෙන් පැහැදිලි වෙනවා. මේකට කියන විද්‍යාත්මක නම තමයි නියුරෝප්ලාස්ටිසිටි. සරලවම කිව්වොත් මේ කියන්නේ අපේ මොළයට ජීවිත කාලය පුරාම වෙනස් වෙන්න, අලුත් දේවල් ඉගෙන ගන්න, ඒ වගේම අලුත් ස්නායු සම්බන්ධතා හදාගන්න තියෙන පුදුම හිතෙන හැකියාවට. මේ නියුරෝප්ලාස්ටිසිටි කියන හැකියාව නිසාම අපේ මොළය කියන්නේ එක තැන නතර වෙලා තියෙන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට තමන්ගේ මොළය දිගින් දිගටම දියුණු කරගන්න පුළුවන්. අලුත් දෙයක් ඉගෙන ගන්නකොට මොළය අලුත් කනෙක්ෂන්ස් හැදෙනවා. ඒ හරහා මොළය අනුවර්ධනය වෙලා වෙනස් වෙනවා. එහෙනම් බුද්ධිය කියන දේ ඇත්තටම හැඩගස්වන්නේ මොනවද? පුහුණුව, දිගටම කරන අභ්‍යාසය, අධ්‍යාපනය, අපි ඉන්න පරිසරය සහ අපි ලැබෙන අත්දැකීම්. ඒ කියන්නේ අවධානය යොමු වෙන්න ඕනේ උපතින් ලැබෙන දෙයට වඩා අපේ ක්‍රියාවන් සහ පරිසරය දිහාටයි. හොඳයි. එහෙනම් අපි මේ කතා කරපු හැම දෙයකින්ම ගන්න තියෙන වැදගත්ම පණිවිඩය මොකද්ද? මෙන්න ඒ පණිවිඩේ. වැදගත් වෙන්නේ උපතින් ලැබෙන මොළය නෙවෙයි. වැදගත් වෙන්නේ කෙනෙක් තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්න ඒ මොළය පාවිච්චි කරන විදිහයි. ඉතින් අපි මේ කතාව අවසන් කරමු හරිම බලවත් ඒ වගේම හොඳට හිතට ගන්න ඕන අදහසකින්. මොළය කොච්චර ලොකුද කියන එක නෙවෙයි වැඩේ, ඒක කොච්චර හොඳට පාවිච්චි කරනවද කියන එකයි වැදගත්.